හායි යාළුවනේ. අද මම කුස්කුස් එකක් හදන්න තමයි යන්නේ. ඔයා ඩයට් කරන කෙනෙක් නම් මේක වඩා ගොඩක් වැදගත් වෙයි. ඉතින් මේ මම චිකන් ටිකක් දාලා ගන්නවා. ඊට පස්සේ මීට් එකකුත් දානවා එකට. බෙල් පෙපර් දානවා ග්‍රීන් එකෙන්. රෙඩ් පෙපර් දානවා. කැරට් ටිකක් දා ගන්නවා. ගෝවා ටිකක් දා ගන්නවා. මේ බඩිරුම් වැටයි ග්‍රීන් පීස් විදාගෙන තියෙනවා. මේ ටික ඔක්කොම මම කොටු හැඩයට පුංචියට කපලා අරගෙන තියෙන්නේ. වතුර එකක් ලිපේ තියලා ඒකට මම පොල් තෙල් ටිකක් දාගෙන ඒක වතුරක උතුරන්න තියලා ඊට පස්සේ තමයි කුස්කුස් ටික දාගන්නේ. ලුණු ටිකක් දාගන්නවා වතුරකට. මේක වතුර ටිකක් අඩුවෙන් තියාගන්න පුළුවන් නම් හොඳයි. මොකද මේක නැත්තම් බෙරි වෙන්න බලනවා. ඉතින් මෙහෙම වතුර ටික කුස්කුස් ටික දාලා කෝරු ගාලා බලලා වතුර මදි නම් තව ටිකක් දාගන්න පුළුවන්. දාලා මේක මේ විදිහට කෝරු ගාලා වහලා තියන්න ඕන. අඩු ගින්දරේ තමයි කුස්කුස් දැම්මට පස්සේ මේක හදාගන්නේ අපි. ඉතින් ටික වෙලා බැලුවම ඒක හොඳට බත් එක වගේ හැදිලා ඇවිත් තියෙනවා. මම මේ විදිහට මේකට ඔලිව් ඔයිල් ටිකක් දාලා චිකන් ටික දාගෙන ඒක ටිකක් බැදෙන්න ඇරලා ඒකට මම ගාලික් ටිකක් දා ගන්නවා. දාගෙන කරපිංචා එක්කකුත් දාලා හොඳට ගෝවා ටික දාලා හොඳට පොඩක් කලවම් කරගන්නවා. ඊට පස්සේ මම අර ඔක්කොම කපාගත්ත එළවලු ටික ඒකට දාලා කලවම් කරනවා. ලුණු ටිකකුයි ගම්මිරිස් ටිකකුයි දාලා ආයෙත් කලවම් කරගන්නවා. මම ප්ලම්ස් ටිකකුත් දැම්මා. ඉතින් මේ දාන જાති ඔයාලට අවශ්‍ය නම් දාගන්න පුළුවන් නැත්නම් අවශ්‍ය නැහැ. ඉතින් ඊට පස්සේ කුස්කුස් ටික දාලා මේ විදිහට කලවම් කරගන්නවා. මේක ඉතින් බොහොම හොඳ සැහැල්ලු ආහාරයක්. ඩයට් කරන කෙනෙක්ට හොඳයි. මේ වගේ එළවලු ටිකක් වැඩියෙන් දාගන්න තරමට තවත් හොඳයි. මේක ඉතින් අපිට අර ෆ්‍රයිඩ් රයිස් එකක් හදනවා වගේ හදාගන්න පුළුවන්. මම අර බැදගත්ත මීට් ටිකත් ඒ විදිහටම දාගත්ත අන්තිමට. මේක ඉතින් හදාගන්න ලේසි, ලොකු වෙලාවක් යන්නේ. මම ගොඩක් වෙලාවට මේක හදනවා. මේක හොඳයි. හොඳ රසටම තියෙනවා මේව හැදුවම. ඉතින් ඔයාලට මිරිස් කුඩු ඔය වගේ සැරටෝන් නම් එහෙම දාගන්නත් පුළුවන්. මේක මේ විදිහට දාලා කන්න තමයි තියෙන්නේ. ඔයාලට ඕන නම් chili paste එකක්, sauce එකක් එක්ක උනත් කන්න පුළුවන්.